ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම ආදරණීය ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. අද ඉතින් මං හිතාගෙන ඉන්නවා අපේ අම්මලා ගෙදරට කෑම ටිකක් උයාගෙන යන්න. හස්බන්ඩ්ටත් කිරි හදලා දීලා මාත් කිරි හදාගෙන බීලම තමයි මං උයන්න පටන් ගත්තේ. අද vegetable rice එකක් හදන්න හිතන් ඉන්න නිසා බත් එක කලින්ම උයලා නිවෙන්න මේ විදිහට තියලා තිබ්බා. අද නම් මං හදන්න හිතාගෙන ඉන්නේ මමත් ගොඩක් ආස අපේ ගෙදර අයත් ගොඩක් ආස මෙනු එකක්. අපි වීඩියෝ එක ඉස්සරහදී බලමුකෝ මම අද මොනවාද හදාගත්තේ කියලා. අපි හැමෝම කන්න කැමති කෑමක් නේ ඉතින් පරිප්පු කියන්නේ. මම අපි සාමාන්‍ය හදාගන්න විදිහට පරිප්පු එක උයාගත්තා. දැන් මේ කරන්නේ පරිප්පු එකට දාන තෙම්පරාදුව හදාගන්න එක. ඔන්න පරිප්පු එක නම් දැන් හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මං හදාගත්තු පරිප්පු එක. දැන් රයිස් එකට ඕන කරන එළවලු ටික, ලුණු, සුදු ලුණු, ඉඟුරු ඒ දේවල් ටික මම මේ ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ විදිහට මං රයිස් එකට ඕන කරන දේවල් ටිකත් ලෑස්ති කරගත්තා. දැන් අපි රයිස් එක හදමුකෝ. මං මුලින්ම බිත්තර ටික බැදගන්න තමයි මේ හදන්නේ. මේ විදිහට රයිස් හදද්දී ඔයාලා සීනි පොඩ්ඩක් විතර දාලා බලන්නකෝ. ගොඩක් රසයි. ඔන්න දැන් එළවලු බත් එකට දාන තෙම්පරාදුව හදාගෙන ඉවරයි. මං අන්තිමට ලිපත් ඕෆ් කරලා ඉවර වෙලාම ලුණු කොළ ටිකක් මේ විදිහට දාලා කලවම් කරගත්තා. තෙම්පරාදු කරපු එකෙන් ටික ටික දාලා බත් එක මේ විදිහට කලවම් කරගන්නවා. මං ආසනම් ෆ්‍රයිඩ් රයිස් කන්න. ඒ වුණාට ෆ්‍රයිඩ් රයිස් හදන්න ලොකු භාජනයක්, ඒ කියන්නේ අර ඇතිලියක් හරි තාච්චියක් හරි ඕනේ ෆ්‍රයි කරන්න. ඉතින් ඒකක් මන් ළඟ මේ වෙලාවේ නැති හින්දා මං ඉතින් මේ විදිහට එළවලු බත් එකක් හදාගත්තා. මං කලින් දවසේ රෑ ජෙලි ටිකකුත් හදලා තිබ්බා. දැන් අපි බලමුකෝ මම මොනවාද අද අම්මලා ගෙදර ගෙනියන්න ඉව්වේ කියලා. එළවලු බත් හදලා මාළු මිරිසට උයලා පරිප්පු එක මං තෙම්පරාදු කරලා හදාගත්තේ ඔයාලා දැක්කනේ. තව මං හදාගත්තා බටු මෝජු එකක්. මේ බටු මෝජු එකයි මාළු මිරිසට හදපු එකයි මං කලින් දවසේ රෑ තමයි හැදුවේ. එතකොට ඉතින් මට ලේසියිනේ අද උයාගන්න. මං හරි ආස වැඩක් තමයි මේ විදිහට කෑම හදලා තව කෙනෙක්ට දීලා ඒ කෙනා සතුටු වෙනව බලන්න. කෑම විතරක්ම නෙවෙයි මං කැමති ඔය කඩෙන් ගන්න දෙයක් වුණත් අර තෑගි දීලා වුණත් තව කෙනෙක් ඒක අරගෙන සතුටු වෙනව බලන්න මං ගොඩක් ආසයි.
අද නම් ඉතින් අපේ අම්මලා ගෙදර අය ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා තමයි මං අද නම් උයාගෙන ගියේ. මං කොහොමත් අම්මලා ගෙදර යද්දි ඉතින් මොන හරි ටිකක් වැඩිපුර උයාගෙන යනවා. මං ගෙදර විශේෂ කෑමක් හැදුවත් අම්මට අම්මගේ පංගුව තියන් ඉඳලා අම්මට ගෙනියනවා. මට ඉතින් අම්මට නොදී කන්නත් බැහැ. අනික අම්මා හින්දානේ මම මෙහෙම රසට කෑම හදන්නේ. අනික හස්බන්ඩ් උනත් මම විශේෂ කෑමක් මොන හරි හැදුවහම එයා කියනවා අම්මට ගෙනියන්නේ නැද්ද අම්මට ගෙනියන්න තියන්න. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අපි කරන්නේ. ගොඩක් දරුවෝ ඉතින් එහෙමනේ. මං හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා. දැන් ඉතින් අපි උයපුවත් අරගෙන අම්මලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අපි අදට ගිහින් එන්න. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.